LifePath Education and Migration Private Limited. අපි මේ වෙද්දි සාර්ථකව VFS account එකක් create කරගෙන තියෙනවා. අපි බලමු කොහොමද අපි student කෙනෙක් විදිහට එහෙමත් නැත්නම් main applicant විදිහට VFS appointment එකක් book කරගන්නේ කියලා. අපිට මේ පේන screen එකේ start new booking කියන button එක මුලින්ම click කරන්න. අපිට මේ tab එකේදී appointment details යටතේ අපේ application center එක New Delhi කියලා වගේම අපේ appointment category එක Finland resident permit කියලා automatically update වෙලා තියෙනවා. එහෙම update උනේ අපි account එක create කරද්දී අපි මේ details මුලින්ම දුන්නු නිසා. හරි. main applicant එහෙමත් නැත්නම් student විදිහට අපේ sub category එක වෙන්න ඕනේ studies. අපි මේ drop down menu එක click කරලා අපි scroll down කරොත් පහළට studies කියලා option එකක් තියෙනවා. අපි මුලින්ම select කරන්න ඕනේ studies කියන option එක. එතකොට මෙතනින් වැටෙනවා currently no slots are available for this selected category. Please confirm wait list. ඒ කියන්නේ මේ අවස්ථාවේදී slots available වෙලා නැහැ. එතකොට ඒකින් කියන්නේ අපි wait list එකට වැටෙනවා. සමහර වෙලාවට මෙතනදී අපිට slots available නම් slots available කියලාත් වැටෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට slots available වෙලා නැහැ. බොහෝ වෙලාවට ඕගොල්ලෝ මේක try කරද්දී මෙතන slots available නැහැ කියලා තමයි වැටෙන්නේ. ඉතින් මෙතනට tick එකක් දුන්නහම අපිට මේ continue button එක available වෙනවා. අපි continue button එක click කරමු. අපේ second tab එක විදිහට your details applicant 1 කියන section එකට අපි ඇවිල්ලා ඉන්නේ. මෙතනදී මුලින්ම first name and last name අහලා තියෙනවා. first name and last name අපි passport එකේ තියෙන විදිහටම fill කරන්න ඕනේ මෙතනදී. ඊට පස්සේ current nationality එක විදිහට ශ්‍රී ලංකා. මෙතන ඔයාලගේ passport number එක. ඊට පස්සේ මෙතනදී passport expiry date එක. contact number එකේදී මුලින්ම අපේ country code එක විදිහට 94 ඊට පස්සේ අපේ phone number එක. මෙතනදී අපි මුලින් දුන්නු email address එකම ආයි පාරක් type කරන්න ඕනේ. ඊට පස්සේ අපි උඩ තියෙන details හැම එකක්ම හරියට fill කරා නම් මෙතන save button එක අපිට available වෙනවා. අපි එහෙනම් save කරමු. මෙතනදී your details කියන section එක යටතේ first applicant විදිහට අපිව මෙතනින් පෙන්වනවා. එතකොට මෙතන වැටෙනවා service fee එක විදිහට INR 1893 මේ VFS center එක අපෙන් charge එකක් විදිහට ගන්නවා මේ appointment එක book කරාම. අපි මුලින්ම continue දීලා අපි අපේ payment එක pay කරලා ඉමු. මෙතන one time passcode එකක් විදිහට OTP එකක් ඒගොල්ලෝ generate කරලා අපිට වෙනවයි කියලා කියනවා. ඒක එන්නේ අපේ email එකට. අපි මෙතන generate OTP කියන option එක දෙමු. මෙතනදී ඒගොල්ලෝ කියනවා අපේ one time passcode එක අපේ email එකට send කරලාලු තියෙන. අපි ගිහින් බලමු email එකට ඇවිල්ලා තියෙන passcode එක. මෙතන VFS appointment එක යටතේ අපේ පාස්කෝඩ් එක විදිහට 275954 කියන පාස්කෝඩ් එක අපිට ඇවිල්ලා තියෙනවා. මේක ඔයාලගේ එන ඊමේල් එකෙන් කොපි කරලා අවශ්‍ය තැනට ගිහින් පේස්ට් කරන්න. ඊට පස්සේ අපි ආයෙත් පාරක් අපේ VFS details වලට ආපු. අපි මෙතනින් අපේ පාස්කෝඩ් එක පේස්ට් කරා. ඊට පස්සේ verify button එක click කරන්න. අපේ පාස්කෝඩ් එක successfully verify වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන continue කියන button එක click කරා නම් හරි. එතකොට මෙතන review කියන tab එක යටතේ applicant ගේ details ආයි පාරක් summary එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝගේ මෙතන ගැටලුවක් තියෙනවා නම් ආයි පාරක් ඕගොල්ලෝ back වෙලා මුල ඉඳලා application එක fill කරන්න ඕනේ. මෙතනින් වැටෙනවා total amount එක විදිහට INR 1893ක් ඕගොල්ලෝ pay කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි පහළට scroll down කරාට පස්සේ අපිට වැටෙනවා terms and conditions. අපි මෙන්න මේ කියන check boxes තුන tick කරාට පස්සේ අපිට
පේ ඔන්ලයින් කියන බට්න එක අවේලබල් වෙනවා. අපි එහෙනම් පේ ඔන්ලයින් කියන බට්න එක කලික් කරමු. ඊට පස්සේ පේමන් ඩිස්කලයිම කියන එක යටතේ අපිට මෙතන ඒගොල්ලෝ තව ඩිස්ක්‍රපෂන් එකක් දිලා තියෙනවා පේමන් කන්ෆර්මේෂන් එක ගැන සක්සස්ෆුල් පේමන්ට් එක ගැන සහ යස්ෆුල් ටිප්ස් කියලා මේවා හොඳර කියවන්න. ඊට පස්සේ ආය පාරක් මෙතන කටිනියම් බට්න එක කලික් කරන්න. අපි VFS Global චෙකව් ඔප්ෂන් එකට ඇවිල්ලා තියෙනෙ. එතකොට මුලින්ම මෙතනද අපිට පේනවා ට්‍රන්සක්ෂන් ටයිම් අවට්ටින් 13 මිනිටස් කියලා. ඒ කියන්නේ අපිට මේ ට්‍රන්සක්ෂන් එක් කරන්න තව විනාඩි 13යි ඉතුරු. ඕගොල්ලොන්ට ට්‍රන්සක්ෂන් එක් කරන්න විනාඩි 15ක කාලයක් හම්බෙනවා. පේමන්ට් ඉන්ෆෝමේෂන් වලට ගියොත් අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ අපි පාවිච්චි කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඩෙබිට් කාඩ් එකක්ද කියන එක. ඊට පස්සේ අපි ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක මෙතන ඇඩ් කරනවා. එක්ස්පයර් ඩේට් එක මුලින්ම එක්ස්පයර් මන්ත් එක ඊට පස්සේ එක්ස්පයර් වෙන අවුරුද්ද. ඊට පස්සේ ඕගොල්ලොන් ක්‍රෙඩිට් කාඩ් එක පිටිපස්ස තියෙන CVV කියන අංක 3ක කෝඩ් එක ඇතුළත් කරන්න මෙතනට. ඔයාලගේ කාඩ් ඩීටේල්ස් හරියට ඇඩ් කරාට පස්සේ මේක් පේමන්ට් බට්න කොඩින් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට OTP එකක් එන ඕගොල්ලොන්ගේ ෆෝන් නම්බර් එකට ඕගොල්ලෝ පේමන්ට් එක කරන බෑන්ක් එක හරහා ඊට පස්සේ ඒ OTP එක දීලා ඕගොල්ලොගේ ට්‍රන්සක්ෂන් එක කම්පලීට් කරන්න. ට්‍රන්සක්ෂන් එක කම්පලීට් කරලා පැය 6ක් පැය 12ක් ඇතුළත ඕගොල්ලොන්ට ඊමේල් පණිවිඩයක් වගේම VFS Global වෙබ්සයිට් එකේ ඩෑෂ් බෝඩ් එක ඕගොල්ලොන්ගේ අපොයින්ට්මන්ට් එක අප්ඩේට් වෙනවා. TN Solutions. Innovations beyond excellence.